හලෝ කොහොමද ඔයාලට කේන් ලයිෆ්ස්ටයිල් මගේ YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. මම අද අරන් ආවේ මම බර අඩු කරගන්න කාපු රස වට්ටක්ක රොටිය හදන විදිය. අපි බලමු එහෙනම් මේක කොහොමද හදාගන්නේ කියලා. මං පොඩි වට්ටක්ක කෑල්ලක් අරන් තියෙන්නේ. මෙතන ග්‍රෑම් 300ක් වගේ ඇති. ඒක හොඳට පොත් ඇරලා කොටු කපලා තමයි මම මේක අරගෙන තියෙන්නේ. ඒකට ලුණු 3-5 මිරිස් කුරු ටිකක් වතුර ටිකක් දාලා මේක හොඳට තම්බ ගන්නවා. මේකට වතුර ගොඩක් වැඩි කරගන්න එපා. එතකොට මේක දිය ගතියක් එනවා. වතුර බොහොම පොඩ්ඩක් දාලා මේක හොඳට තම්බ ගන්න. මේක හොඳට තැඹුණාට පස්සේ කෑලි හිටින්න නැතු වෙන්න මේක හොඳට පොඩි කරගන්න ඕන. මේ වගේ මම මේකට පොඩි ලුණු ගෙඩියක් කපලා දා ගන්නවා. ඔයාලට මේකට බිත්තර එළවලු කැමති ඕනම දෙයක් දාගන්න පුළුවන්. ඒ දේවල් නැති වුණත් මේක හදාගන්න පුළුවන්, ගොඩක් රසයි. මම මේ රොටි එක හදාගන්නේ ආට පිටි වලින්. ඕගොල්ලන්ට කැමති නම් මේක පාන් පිටි වලින් වුණත් හදාගන්න පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට පිටි ටික ටික දාලා මේක හොඳට පදම එනකන් අනා ගන්න. අපි සාමාන්‍ය රොටි හදන්නේ ඒ විදිහට හොඳට අතේ ඇලෙන්නේ නැති වෙන ඩෝ එකක් වෙනකන් මේක හොඳට අනා ගන්න. මම මෙතනදී තෙල් ටිකක් ස්ප්‍රේ කරගන්නවා මේකට. දැන් අවශ්‍ය ප්‍රමාණයට පොඩි බෝල හදාගෙන ඔයගොල්ලෝ මේක හොඳට තුනී කරගන්න. මේක හොඳට තුනී කරගත්තාම තමයි මේ රොටිය ගොඩක් රස ගොඩක් ඝනකමට ගන්න එපා. ඔයගොල්ලන්ට පරාට එකක් කනවා වගේ මේක ගොඩක් රසට කන්න පුළුවන්. ඊට පස්සේ තාච්චියට තෙල් ටිකක් ස්ප්‍රේ කරලා මේ විදිහට මේක සාමාන්‍යයෙන් රොටියක් පුච්ච ගන්න විදිහටම දෙපැත්ත දාලා මේක පුච්ච ගන්න. ඉතින් මේ රොටි එක හදලා බලන්න. මේක හරිම රසයි. මං කාපු රසම රොටියක් තමයි මේ වට්ටක්ක රොටිය. කාපු නැති කෙනෙක් ඉන්නවා නම් මේක හදලා බලන්න, ඇත්තටම රසයි. එහෙනම් ඉතින් මං ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙන්න එන්න. බොහොම ස්තුතියි මගේ channel එකත් එක්ක එකතු වුණාට.